මම මේක පන්තිේ කතා කරන්න ඕනේ කියලා හිතුවේ මේ ඉන්ටර්වල් එකේ මම පොඩක් Facebook බලද්දි මට නිකන් දැක්ක එක්තරා සිද්ධියක් හින්දා සෑහෙන අවුල් සිද්ධියක් හින්දා තමයි මට නිකන් මේක කතා කරන්න ඕනේ කියලා හිතුනේ. ඒක තමයි ඔයගොල්ලෝ දකින්න ඇති දැන් ඊයේ තිබ්බා ඊයේ රෑ තිබ්බා මේ දෝහවලදී තිබ්බා ඔය ඩයමන්ඩ් ලීග් මල්ල ක්‍රීඩා තරඟාවලිය මම කලින් ඔයගොල්ලන්ටත් කියලා තියෙනවා ඩයමන්ඩ් ලීග් මල්ල ක්‍රීඩා තරඟාවලිය කියන්නේ කොච්චර ප්‍රබල මල්ල ක්‍රීඩා තරඟාවලියක්ද ඒකේ පදක්කමක් දිනා ගන්නවා කියන්නේ ක්‍රීඩකයෙක්ට කොච්චර වටිනා දෙයක්ද කියන එක. ඒතර ඊයේ තිබ්බා ඒකේ දෝහවල එක්තරා අදියරක් තිබ්බා. ඒකෙදි ජැවලින් ත්‍රෝ එක අපි හෙල්ල විසිකිරීමේ ඒ ඉසව්වේ අපි ලංකාවේ රුමේෂ් තරංග ගෝල්ඩ් මෙඩල් එක දින්නා. ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් ඒකේ සිල්වර් මෙඩල් එක දින්නා. හැබැයි මේකෙදි මම කතා කරන්නේ අපි මිනිස්සු විශේෂයෙන්ම ලංකාවේ මිනිස්සු දන්නේ නැහැ තමන්ගේ රටේ නොවන ක්‍රීඩකයෙක්ට ගරු කරන්නේ කොහොමද කියන එක ඇත්තටම දන්නේ නැහැ. ඕකේ අපි දැක්කා දැන් මම Facebook ගියාම මම දැක්කා මේ ඉන්ඩියන් ඇත්ලටික්ස් කියලා ඔයගොල්ලොත් ඕනනම් මේ Facebook එකේ බලන්න මේ පෝස්ට් එක තාම තියෙනවා. ඉන්ඩියන් ඇත්ලටික්ස් වලින් දාලා තිබ්බා ඔය ඊයේ තිබ්බ ඉවෙන්ට් එකේ මේ හතරවෙනියා වුණේ මේ ඉන්දියාවේ හෙල්ල විසිකිරීමේ ශූරෙක්. එයාගේ නම මේ නීරාජ් චොප්රා කියන එක්කෙනා. එතකොට ඉන්දියාවලින් දාලා තිබ්බේ එතකොට ඊයේ මේ රුමේෂ් තරංගගේ ත්‍රෝ එක මීටර 88යි ගානක් එයා දැම්මා හතරවෙනි එකේදී දැම්මේ. ඉතින් මෙයාගේ මේක තිබ්බේ 85ක් අතරම 85යි දශම ගානක් මම නික 85ක දන කියලා ලියන්න. ඔය ආසන්න ගානක් තමයි එයාගේ ත්‍රෝ එක තිබ්බේ. එතකොට මෙයා හතරවෙනියනේ. ඉන්දියන් ඇත්ලටික්ස් කියන පේජ් එකෙන් දාලා තිබ්බා. එතකොට එයාට විශ් කළා. අතර මෙයා එන්නේ ලොකු ඉන්ජරි එකකින් පස්සේ මෙයා මාස 9ක් විතර අයින් වෙලා හිටියේ. එයාගේ ඔය කොන්ද ආශ්‍රිත ප්‍රදේශයේ ඔය ඉන්ජරි එකක් ඇවිල්ලා. එතකොට මාස 9කින් එන්නේ. ඒතර ඒකේ දාලා තිබ්බේ එයාගේ කම්බැක් එක ගැන දාලා එයාගේ මීටර 85 ත්‍රෝ එක දාලා ඒතර මේක හරහා එයා සිලෙක්ට් වුණා තව කොමන්වෙල්ත් ගේම්ස් වලට සහ ඔය ටූර්නමන්ට් දෙක තුනකට එයා සිලෙක්ට් වෙලා තිබ්බා. එනේ ඒක ගැන විශ් කළා තමයි එයාට පෝස්ට් එක තිබ්බේ. හැබැයි ඒකේ කමෙන්ට් වලට ගියාට පස්සේ තමයි දැක්කේ අපේ ලංකාවේ මේ ෆේක් account නෙමෙයි ඔරිජිනල් account තියෙන සෑහෙන කට්ටියක් මේ ඉන්දියන් ඇත්ලටික්ස් වලින් මේ දාලා තිබ්බ මෙයාට විශ් කරලා දාලා තිබ්බ පෝස්ට් එකේ සෑහෙන නෙගටිව් කමෙන්ට්ස් දාලා තිබ්බා. නිකන් අර අපේ එක්කෙනා එක රුමේෂ් තරංග තමයි එක උනේ නිකන් අර මෙයාව සෑහෙන ට්‍රෝල් කරලා අර හතරවෙනියට ඇයි ඔයගොල්ලෝ ඔච්චර විශ් කරන්නේ මෙයානේ එක උනේ කියලා නිකන් අර ලංකාවේ එක්කෙනාට ඉන්දියාවේ එක්කෙනා පෙරදුනා වගේ හෙන්න නෙගටිව් ට්‍රෝල් කරන කමෙන්ට්ස් දාලා තිබ්බා. හැබැයි ඇත්තට මම ඒක තමයි මම කිව්වේ ලංකාවේ දන්නේ නැහැ තමන්ගේ රටේ ක්‍රීඩකයෙක්ට වගේම වෙන රටක ක්‍රීඩකයෙක්ටත් අගය කරන්න ඕනේ කියලා. ඒ හේතුව මොකක්ද දන්නවද? ඔහොම කමෙන්ට්ස් දාන කිසිම කෙනෙක් මෙන්න මේ නීරජ් චොප්රා කියන එක්කෙනා කවුද කියලා දන්නේ නැහැ. හරිද? මම කිව්වා ඩයමන්ඩ් ලීග් මල්ල ක්‍රීඩා තරඟාවලිය කියන මම කලින් වීඩියෝ එකක් කිව්වා මල්ල ක්‍රීඩකයට නැත්නම් අපි කියමු ට්‍රැක් ඇන්ඩ් ෆීල්ඩ් ඇත්ලටික්ස් වල තුන්වෙනි ප්‍රධාන තරඟය කිව්වොත් හරි. පළවෙනි එක නෙමෙයි තුන්වෙනි ප්‍රධාන තරඟාවලිය. ඕනම ඇත්ලටික් කෙනෙක්ගේ තියෙන සීනිය තමයි ඔලිම්පික් පදක්ම දිනා ගැනීම. අංක එකේ තියෙන ඔලිම්පික්ස් ඊට පස්සේ දෙවෙනි එක තියෙන්නේ වර්ල්ඩ් චැම්පියන්ෂිප්ස් ලෝක ශූරතා මල්ල ක්‍රීඩා තරඟාවලිය. ලෝක ශූරතා මල්ල ක්‍රීඩා තරඟාවලිය ඔන්න ඕකේ මෙඩල් එකක් දිනන එක තමයි සාමාන්‍යයෙන් ඇත්ලටික්ස් කරන කෙනෙක්ට තියෙන ඊළඟ අචීව්මන්ට් එක. තුන්වෙනි එක තමයි ඔන්න අපි කතා කරන ඩයමන්ඩ් ලීග් කියන එක එන්නේ. ඒකත් අදියර 15ක එකක්. එතකොට මේ ඩයමන්ඩ් ලීග් එක කියන්නේ තුන්වෙනි එක. එතකොට මම කිව්වනේ ඇත්තටම ලංකාවේ කට්ටිය ඔය වෙන රටක ඇත්ලීට් කෙනෙක් විතරක් නෙමෙයි ඇත්තටම වෙන රටක ඒ යම් කිසි දෙයක් දිනලා අපේ එක්කෙනෙක් දිනපු එක තව එක්කෙනෙක් මේ මම කියන්නේ ඇත්ලටික්ස් වලට ප්‍රධාන වශයෙන් අපේ එක්කෙනෙක් දෙක වෙච්ච මොන හරි දෙයක් තියෙනවා නම් අපේ අය දන්නේ අනිත් කට්ටියට අපේ අය කියන්නේ හැමෝම නෙමෙයි සමහර අය දන්නේ නැහැ. ඒ අනිත් අයට ඒ හරියට දෙන්න ඕනේ මේ ගරුත්වය දෙන්න. හැබැයි අපේ අය මේ කාවද ට්‍රෝල් කරේ? අපේ අය ට්‍රෝල් කරේ මෙන්න මේ නීරජ් චොප්රා කියන එක්කෙනාව. නීරජ් චොප්රා කියලා කියන්නේ මම ඒක කිව්වේ ලංකාවේ දන්නේවත් නැහැ. මෙන්න මෙයා 2020 ටෝකියෝ ඔලිම්පික් වල ගෝල්ඩ් මෙඩල් එක දින්න කෙනා. ඒ විතරක් නෙමෙයි 2024 හරිද 2024 ප්‍රංශයේ පැරිස් ඔලිම්පික්ස් වල එයා සිල්වර් මෙඩල් එක දින්නා. ඒ කියන්නේ අපි මේ ට්‍රෝල් කරන්නේ අපේ සමහර අය ට්‍රෝල් කරන්නේ 2020 ජැවලින් වලින් ඔලිම්පික් ගෝල්ඩ් එක දින්න එක්කෙනා 2024 සිල්වර් මෙඩල් එක දින්න එක්කෙනා. ඒ විතරක් නෙමෙයි එයා වර්ල්ඩ් චැම්පියන්ෂිප්ස් වලත් එතකොට අන්න මේකත් හරි ඇත්ලටික් වල කරපු එක්කෙනෙක් උඩම තියෙන තැන දෙපාරක් ඇචීව් කරා. මේකත් එයා 2023 හරිද 2023 තිබ්බා බුඩාපේස්ට් වල බුඩාපේස්ට් කියන්නේ ඔය හංගේරියා කියන රටේ තියෙන අගනුවර ඒකේ තිබ්බ එකේ ගෝල්ඩ් මෙඩල් එක දිනනවා වර්ල්ඩ් චැම්පියන්ෂිප්ස් වල. එතකොට මෙයා මේ අචීව් කරන්න ඕන උඩම දෙක අචීව් කරලා ඉවරයි. මෙයා ඇත්තම චැම්පියන් කෙනෙක්. ක්‍රීඩාව සම්බන්ධයෙන් දින විනය දන්නේ නැති එක තමයි ප්‍රධාන වශයෙන් දින. හැබැයි මම විශ්වාස කරනවා එහෙම කමෙන්ට් කරපු අර ඉන්දියන් ඇත්ලටික්ස් පෝස්ට් එකේ කමෙන්ට් කරපු කිසිම කෙනෙක් කවදාකවත් ඉස්කෝලේ ස්පෝර්ට් මීට් එකකටවත් ගිහිල්ලා නැතුව ඇති. මොකද ක්‍රීඩාව ගැන යම් ප්‍රමාණයකින් දන්නවා නම් අනිවාර්යයෙන්ම දන්නවා වෙන අඩුම ගානේ වෙන රටක නෙමෙයි ඉස්කෝලේ වෙන හවුස් එකක වෙන නිවාසයක ක්‍රීඩකයෙක්ට ගෞරව කරන්න ඕනේ කොහොමද රෙස්පෙක්ට් කරන්න ඕනේ කොහොමද එයාව අගයන්නේ කොහොමද කියලා අපි අය දන්නවා.
අඩුම ගානේ මම කියන්නේ ඔය Facebook එකේ කමෙන්ට් කරන්න ඕන කෙනෙක්ට Tamanගේ කමෙන්ට් එකක් දාන්න අයිතිය තියෙනවා. ඒක මුකුත් නැහැ. නමුත් සදාචාරයක් තිබිය යුතුයි. අඩුම ගානේ ක්‍රීඩාවටවත් Taman මොන හරි කමෙන්ට් එකක් දාන්න කලින් ඊට කලින් කාටද මේ දාන්නේ කවුරු සම්බන්ධයෙන්ද කමෙන්ට් එකක් දාන්නේ කියලා අපි දැනන් ඉන්න ඕනේ.